උපසභාපති වුණා වගකීම් බාර ගන්න නැද්ද? නෑ ඒකයි මේ කට්ටියට දල ගන්න උඹලාව තිබුණා ඒකයි. අවුලක් නෑ. මං චේනල ගන්නම්. උඹ ඔකෙන් ඉල්ල අස්සයක් නැත්නම් වැඩකුත් නෑ. නෑ චේන අංශකම් අදින්නේ නේ උඩ ගත්තේ. ඉසුරුවා කියනවා කිය මොකෙන් අහන්නේ? මේ දනා. ඔව්. මේ මන්නේ. චේන අංශකම් ඉතුරු ඔකේ. ඉසුරුවා කියනවා මේ උඹගෙන් අහන්නේ කියලා. පොඩයි මේ රුක්ජානේ ඉන්නවා. ඔබ තමයි දන්නේ. මේ මචෝ ඉතින් ඔබ මාට්ටු කරා ඉතින් ඔබගෙන් අහන්නේ කියලා අපි ඔබගෙන් අහන්නේ කියලා ආයෙත් අහන්නේ. ඔව්. පොඩේ රජේ ඉන්න. රජේ ඉන්න පොඩේ. මේ දැන් ඔබ මොකද දන්නේ නැද්ද? දන්නේ එහෙම හුත්වා කරන්නේ නෙමෙයි බං උපසභාපතිලා ඉන්නේ. මේ ඒ කියන්නේ සභාපති දන්නේ නැති දෙයක් කියනනම් සභාපතිත් එක්ක ඌ නැති වෙලාවට ඔබ තමයි ඕක කරන්න ඕන. දැන් මේ ඒනට නෙමෙයි බං දැන් මේ ඉතුරුවා කියනවා උඹ දන්නවා කියලා. මේ රුවා කියපන් රුවා විශ්ව මේ රුවා ඉන්න ආපන් මේ රුවා කියන්නේ අදාළ සභාපති නැති වෙනාට ඔබ තමයි ඒක ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මොකද්ද මේ විස්තරය කියලා මේ කියපන් ඕන්න. රුවා එනවා සැලෙන්නේ තමයි. මම බලන්න තමයි නේ වෙන්නේ. දාන්න කිව්වා. තලෙන් ඉවරයි. ඌට නෑ. අරුවා මොකද? ඒ නේ වයිස් ප්‍රෙසිඩන්ට්. අපේ ඔක්කොම වරගේ මේක. ඉසුරුවගේ පන්දා. ඒ පන්දා දුන්නද? අම්මට එල. මේ ඔබට කතා ගන්න ඕනේ. ඔව්. මොනවාරේ කාලේ තුස්සේ කතා කරලා හෙලෝ. මේ දේපා මේ අපේ අර තවයිගේ අපේ බැච් එකේ ඉන්නවා මේ දියා ජයසන්ත නෑ මේ දියා කවුද නෑ ඉන්නවා මේ ඉතුවා ජෝක් කරන්නේ ගියා මේ බැච් එකේ අපේ තවයිගේ මේ බැච් එකේ හෙලෝ බුතෝ ඕකන පාකරද බුතෝ උපසභාපති වෙලා ඉන්න වැඩක් කරලා නම් අම්මට අප්පලා කිතර පළවෙනි පුතා නේ නිලන්තගේ බා නිලන්ත එහෙම කියන්න බෑ නිලන්ත එහෙම කිය මොනවද කියන්න බෑ ඔබ නිලන්ත පම්පු ඉරනවා ඊළඟට